මම කලින් දවසේ චොකලට් ගොඩක් කාලා මගේ ටිකක් බඩ වේලලා තිබුණේ. ඒ වුණාට මට පාන්දර ගමනක් යන්න තිබිච්ච හින්දා මං කොහොම හරි වොෂ්රූම් එකට ගියා. ඊට පස්සේ Meanwhile සානකගේ wife and නැන්දම්ම බර කයියක්. පොඩ්ඩක් බැලුවනම් නරකද මල්ලි මොකද පරක්කු කියලා? කොහෙද ගියේ? ඇයි බැංකුවට ගියානේ ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න? මං කිව්වා තාත්තා එක්ක යන්න කියලා. මල්ලි අඩු ගානේ ෆික්ස් එකක් දාන්න දන්නවද දන්නේ නැහැ. අපි කෝලයා දීලා බලමු. ඔව් සානක පුතාට වාහනේත් ඕනකම බදුල්ල යන්න. කොහෙද ඉන්නේ? මගෙන් දහන්නේ ඔව් කොහෙද ඉන්නේ? මම වොෂ්රූම් එකේ. තාම බැංකුවේ අප්පා ඉන්නේ. ගිය වැඩේ කරගත්තද? තාම පොලිමේදී මට ඉස්සරහ දෙන්න ඉන්නේ. ගිය වැඩේ මොකද කියන්නේ? පොඩ්ඩක් බඩ වෙලා වගේ. ඇයි? බලන්නකෝ ඉතින්. තා වෙලා යයිද? නෑ ඉතින් ඔක පුරවල දුන්න මෙයාලා දාවිනේ. ඒ වගේ. ඔයා ඉතින් උදේ කෝපි දුන්නනේ කෝපි වලට තව බඩ වේලනවා. ෆික්ස් එකක් නේද? ඔව් සෑහෙන්න ෆික්ස් වෙලා. ඔව් ස්ථාවර tempat දැන් පොලිය වැඩිනේ. කරන හැටි දන්නවනේ. හා? අවුලක් නෑ මෙතන ඉන්න මිස් කෙනකින් අහගෙන කරගන්න. නැතුව ඉතින් මොනවා කරන්නද මන් දන්නේ. ෂුවර්ද? නැත්තම් මාත් එන්නද? මොකක්? පිස්සුද? මොනවා හරිද? මොනවා කියලාද දන්නේ? මේ මම ෆෝම් එකක් ගත්තා. චුට්ටක් අම්මට කතා කරනවද? අම්මේ පොඩ්ඩක් එන්නකෝ. හා? අම්මා මොකද? චුට්ටක් මෙයාට කරන විදිය කියන්නකෝ. මොකද? පිස්සුද? මොනවද කියන්නේ? මල්ලි මොකක්ද මේ පසු අයිතිය කියන්නේ? මේ ෆෝම් එකේ තියෙන්නේ පසු අයිතිය කාට දානවා? ඔයාගෙන් පස්සේ ඕක දෙන්න බලාපොරොත්තු වෙන්නේ කාටද? කාට වුණත් දැන්ම මේක දෙන්න වෙන්නේ නෑ. මගේ බඩේ වේදනාවක් වගේ තියෙන හොඳට පොඩ්ඩක් ඉන්නව හරිද ගන්න තු. Se acabó.